ටෙක්ස්පොටල් ගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකකින් මම අරගෙන ආවිල්ලා තියෙන්නේ ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි අපි හැමෝම ඉන්ටර්නෙට් පාවිච්චි කරන අය විදිහට අපිට අවශ්‍ය වෙන හොඳ නෙට්වර්ක් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක්. ඉතින් අපි සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් මේ වෙද්දී ෆෝන් එකට SIM එකක් දාලා ඉන්ටර්නෙට් පාවිච්චි කරන ගොඩක් අඩුයි. ගොඩක් දෙනෙක් රවුටර් එකක් තමයි මේ වෙනුවෙන් පාවිච්චි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් මොකද රවුටර් වල තියෙන සිග්නල් කනෙක්ෂන් එක ස්ට්‍රෙන්ත් එක ගොඩක් හොඳකම වගේ දේවල් නිසා. ඉතින් අන්න ඒ වගේ හේතු නිසා රවුටර් එකක් හොයන කෙනෙකුට රවුටර් එකක් ගන්න ගියාම තියෙන ප්‍රශ්න ටිකක් තමයි මේ රවුටර් එක එයාට කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන්ද. ඒ වගේම තමයි මේ රවුටර් එකට පැකේජ් එකක් ඇක්ටිව් කරන්න මොන වගේ මුදලක් එයාලට කොස්ට් එකක් ගත වෙනවද. ඒ වගේම තමයි මේ රවුටර් එක කොච්චර දුරකට මෙයාලට එහෙම ගෙනියන්න පුළුවන්ද. දැන් හදිස්සියවත් කොහේ හරි යන්න ඕමනාවක් වුණොත් අපි සාමාන්‍ය ගන්න රවුටර් එකක් අපිට හැමතැනම අරගෙන යන්න බෑ. ඒක ෆික්ස් කරලා තියෙන්නේ. ඒ රවුටර් එක හැමතැනම සිග්නල්ුත් නෑ. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනිත් දේ තමයි මේ රවුටර් එක කරන්ට් එක ගියාට පස්සේ වැඩ කරන්නේ කොහොමද? ඉතින් අන්න ඒ වගේ ප්‍රශ්න ගොඩක් එනවා. ඔන්න ඔය ප්‍රශ්න හැම එකකටම විසඳුම තියෙනවා. මෙන්න මේ අද කතා කරන වීඩියෝ එකේ මේ රවුටර් එක ගැන ඇතුලේ. ඉතින් අද අපි කතා කරන්නේ 4G 5G සපෝට් කරන මොබයිල් Wi-Fi රවුටර් එක ගැන. ඉතින් මෙන්න මේක තමයි MiFi රවුටර් කියලා කියන්නේ. ඉතින් අපි කතා කරමු මේ රවුටර් එක ගැන වැඩි කතා නැතුව. ඉතින් මුලින්ම අපි මේ රවුටර් එකේ අන්බොක්සින් වීඩියෝ එකට ගිහිල්ලා ඉවරලා රවුටර් එක ගැන වැඩිදුර විස්තර කතා කරමු. ඉතින් රවුටර් එකේ ඉදිරිපස නම් අපිට ලොකු දේවල් ටිකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න විදිහට 4G 5G මොබයිල් Wi-Fi රවුටර් කියලා ගහලා තිනවා. ඒ වගේම තමයි මේකේ Mbps ප්‍රමාණය විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේක charge කරන්න type C කියලා සඳහන් කරලා තිනවා. ඊළඟට මේක පිටිපස්ස පැත්ත ගත්තොත් මේකේ wireless 5G LTE mobile Wi-Fi support කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. සහ මේකේ තියෙන තවත් features ටිකක් මෙන්න මේකේ පොඩ්ඩක් සඳහන් කරලා තිනවා, highlight කරලා තියෙනවා. ඉතින් මේ වගේ ලොකුවට කතා කරන්න ඕනේ නැහැ. ඉතින් මේකේ මෙයාලා කියන්නේ සාමාන්‍යයෙන් මේකේ තියෙන network connection එක device කීයක් connect කරන්න පුළුවන්ද, ඒ වගේම තමයි මේකේ model number එක ඔයාලට බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ දීලා තියෙනවා. ඉතින් ඔය වගේ විස්තර ටිකක් තමයි මේකේ back side එකේ තියෙන්නේ. ඊළඟට මේකේ තියෙනවා මෙන්න මේ පැත්තේ ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා මේ රවුටර් එකේ අර විදිහටම මේකේ Mbps ප්‍රමාණය, ඒ වගේම තමයි මේකේ device කීයක් support කරනවද, ඒ වගේම තමයි මේකේ 4G 5G කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන ගත්තොත් මේ පැත්තෙත් ඔයාලට බලා ගන්න පුළුවන් 300 Mbps කියලා තියෙනවා. type C support කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ රවුටර් එකේ අපිට ලැබිලා තියෙන box එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට box එක open කරගන්නවා දැන්. ඉතින් මේ විදිහට box එක open කරගන්නකොට ඔයාලට මෙන්න මේ විදිහේ පොඩි tray එකක වගේ තමයි රවුටර් එක දාලා තියෙනවා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ tray එක ඇතුලේ රවුටර් එක මෙන්න මේ විදිහට තියෙනවා. මම දැන් මෙතනින් රවුටර් එක එළියට ගන්නවා. ඔයාලට මෙතනදී බලා ගන්න පුළුවන් මේ රවුටර් එකේ ගොඩාක්ම simple look එකක් තියෙන්නේ. කිසිම අර ලොකු buttons අරව මේව නැහැ. එක බටන් එකයි මේ රවුටර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ side එකේවත් කිසිම පැත්තක charging port එක සහ බටන් එක පමණයි තියෙන්නේ. ඊට අමතරව indicators දෙකක් තියෙනවා. මේ දෙක ගැන අපි කතා කරමු වීඩියෝ එකේදී. ඉතින් මම මේක පොඩ්ඩකට පැත්තකින් තියලා මේකේ තියෙන අනිත් දේවල් ටික බලනවා. ඉතින් මේකේ අපිට ඊළඟට user manual එක බලා ගන්න පුළුවන්. user manual එකේ තියෙනවා රවුටර් එක මොන විදිහටද පාවිච්චි කරන්නේ, ඒ වගේම තමයි මේකේ IP එකට කනෙක්ට් වෙන්නේ කොහොමද සහ ඒ වගේ දේවල් ගැන මේකේ සඳහනක් කරලා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අන්බොක්ස් කරපු පැකේජ් එකේ ලොකු දෙයක් අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. මෙන්න මේ රවුටර් එක විතරයි අපිට පැකේජ් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට අමතරව මම ඔයාලට පෙන්නුවා වගේම මේකේ තියෙන charging cable එක විතරයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්බොක්සින් එකේ පෙන්නුව විදිහට මම ඔයාලට කිව්වා මේ රවුටර් එකේ තියෙන එකම එක බටන් එකයි මෙන්න මේ power බටන් එක විතරයි. ඉතින් මුලින්ම අපි කරන්න ඕන මේ රවුටර් එක ගත්තට පස්සේ මේ රවුටර් එකේ තියෙන back cover එක මෙන්න මේක අයින් කරගන්න ඕන. අයින් කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් රවුටර් එකේ මෙන්න මේ විදිහට මේකේ ඇතුළත් වෙන බැටරි එක. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ බැටරි එක ලේසියෙන්ම ගලව ගන්න. ඉතින් මේ බැටරි එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ 3.8 වෝල්ට් තියෙන මිලිඇම්පියර් 2100ක බැටරි එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා, කැපැසිටි එකක් තියෙන. ඉතින් ඊට පස්සේ අපිට මේ රවුටර් එකේ මේ විදිහට බෑක් එක බලා ගන්න පුළුවන්. මේකේ තියෙනවා අපේ රවුටර් එකේ IP address එක default එන IP address එක තියෙනවා. ඒ වගේම තමයි user name එක සහ password එක තියෙනවා. SSID එක Wi-Fi key එක තියෙනවා. ඔන්න ඔය දේවල් ටික මේ cover එකේ තියෙනවා. ඔයාලට පස්සේ පුළුවන් මේ රවුටර් එකට log වෙලා ඉවරලා Tamanට අවශ්‍ය විදිහට මේ දේවල් ටික customize කරගන්න.
ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තමයි වැදගත්ම එක තියෙන්නේ මේ රවුටර් එකට අපිට SIM එකක් දාගන්න පුළුවන් වෙන්නේ SIM tray එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා කියලා මම හිතනවා. ඉතින් අන්න එතනට අපිට පුළුවන් අපි පාවිච්චි කරන ඕනෙම SIM එක. මේකට Dialog ද Hutch ද Mobitel ද එහෙම කියලා එකක් නැහැ. ඔයාලා පාවිච්චි කරන ඔයාලේ ප්‍රදේශයට හොඳින්ම සිග්නල් තියෙනවා නම් ඒක වඩාත් හොඳයි. ඉතින් ඒ වගේ SIM එකක් ඔයාලට මේකට පාවිච්චි කරන්න පුළුවන්. රයිට්, ඊළඟට ඔයාලට පුළුවන් නැවත වතාවක් මේකේ බැටරි එක නිවැරදි විදිහට මේකට සවි කරලා මේකේ බැක් එකෙන් මෙන්න මේ විදිහට මේ කවර් එක දාගන්න. හරි, ඉතින් ඔන්න ඔච්චරයි රවුටර් එක සෙටප් කරගන්න තියෙන. රවුටර් එක අතර ගත්තට පස්සේ ඊළඟට අපිට පුළුවන් මේ රවුටර් එකේ මෙන්න මෙතන තියෙන පවර් බටන් එක තප්පර කිහිපයක් ප්‍රෙස් කරන් ඉන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ලයිට්ස් දෙකක් බ්ලින්ක් වෙලා රවුටර් එක පවර් ඔන් වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් මේ විදිහට මේක පොඩ්ඩක් බ්ලින්ක් වෙමින් තියෙනවා. ඉතින් ඔයාලා මේකට SIM එකක් දැම්මේ නැත්නම් මේ SIM එක පෙන්නන තැන මේක රතුම තමයි බ්ලින්ක් වෙවි තියෙන්නේ. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මේකට SIM එකක් දාන්න ඕන. මේ පැත්තෙන් ඔයාලට මේකේ තියෙන බැටරි එක බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ බැටරි එක හොඳින් charge වෙලා තියෙනවා නම් කොළ පාටපත් වෙන්නේ. මේක බැටරි එක මදි නම් මේක රතු පාටින් තමයි ඉන්ඩිකේට් කරන්නේ. ඉතින් රවුටර් එකේ මෙන්න මේ දේවල් ටික තමයි ඔයාලට ප්‍රධාන වශයෙන්ම බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට ඔයාලට මේ රවුටර් එක කනෙක්ට් කරන විදිහ මම ඔයාලට දැන් පැහැදිලිව කියලා දෙන්නම්. මුලින්ම ඔයාලගේ මොබයිල් ෆෝන් එක අතට අරගෙන ඔයාලගේ මොබයිල් ෆෝන් එක Wi-Fi settings වලට ගිහිල්ලා Wi-Fi මේ විදිහට turn on කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට තියෙනවා Wi-Fi networks කියලා පල්ලෙහෙන් search වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මෙතන තියෙන පල්ලෙහා ඔයාලට බලා ගන්න පුළුවන් මගේ තියෙන්නේ 4G MiFi කියන රවුටර් එක. ඉතින් මෙන්න මේක මම මේ විදිහට කනෙක්ට් කරගත්තට පස්සේ අපිට පුළුවන් අර රවුටර් එකේ පිටිපස්සේ තිබ්බ මේ ගැලුවට පස්සේ මේ රවුටර් එකේ පිටිපස්සේ තිබුණ පාස් කෝඩ් එක මෙතනට ලබා දීලා මේ join කියන බටන් එක ක්ලික් කරලා මේකේ තියෙන අපිට පුළුවන්කම තියෙනවා පහසුවෙන්ම මේ රවුටර් එකට join වෙන්න. ওই විදිහට අපිට මේ රවුටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ඔයාලට දැන් කියන්නම් මේ රවුටර් එකේ තියෙන වාසි මොනවද සහ මම මේක ටිකක් කල් පාවිච්චි කරපු කෙනෙක් විදියට මම කියන්නම් මේ රවුටර් එකෙන් මට ලැබුණ දේවල් මොනවද, මේක ඇත්තටම පාවිච්චි කරන්න හොඳයිද කියන එක. ඉතින් මේක ඔයාලට තනි කර කියන්නේ දවසේ මුළු දවසේම පාවිච්චි කරන්න ගන්නවා නම් ඔයාලා දන්නවා මේක charge කරන්න කියන රවුටර් එක. ඉතින් එතකොට අපිට මේක charge කරලා පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේකේ බැටරි හෙල්ත් එක නම් ඉතාමත් හොඳ මට්ටමක තියෙනවා. මට මතක විදිහට මම ඇත්තටම දවසක් විතර පාවිච්චි කරා මේකේ බැටරි හෙල්ත් එක. ඉතින් ඒ වගේම තමයි මම මේක චාර්ජරේට ප්ලග් කරගෙනත් මේ වැඩ කරලා තියෙනවා. නමුත් මම ඒක ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මේක චාර්ජරේට ප්ලග් කරගෙන වැඩ කරන්න කියලා. මොකද ඒක බැටරි එකට හානියක් වෙන්න පුළුවන් නිසා. ඉතින් අනිවාර්යෙන් අපිට දවසක් දෙකක් ඇද ගන්න නම් අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. නමුත් මම ඒක ඇත්තට රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද මේකේ බැටරි එකේ ආයුකාලය අඩු වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඊළඟට අපි කතා කරමු මේකේ සිග්නල් ස්ට්‍රෙන්ත් එක ගැන. ඇත්තටම කතා කරොත් හොඳ සිග්නල් ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. ඔයාලා මේකට දාන SIM එක ඔයාලගේ මොබයිල් ෆෝන් එකට දාලා පාවිච්චි කරලා බලන්න. ඒකේ තියෙන network speed එකයි මේකට දාලා පාවිච්චි කරලා බලන්න. මේකේ තියෙන signal speed එක ඔයාලට ඇත්තටම හොඳ idea එකක් ගන්න පුළුවන් වේවි. ඉතින් මං හිතුවේ නෑ ඇත්තටම මේ රවුටර් එකේ මේ ගානට මේ වගේ හොඳ රිසල්ට් එකක් මට බලා ගන්න පුළුවන් වෙයි කියලා. මම දැන් මේක මාස 6කට වඩා වැඩි කාලයක් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මම පොඩි channel එකෙත් මේක review video එකක් දැම්මා. ඉතින් ගොඩක් දෙනෙක් මේක ගැන මගෙන් ලොකුවට වහපුවා තමයි මම මේ වීඩියෝ එක කරන්න තීරණය කරේ. ඊළඟට අපි කතා කරොත් මේ බැටරි මේ රවුටර් එක අපිට බලා ගන්න පුළුවන් මේක රීචාර්ජ් කේබල් එක තියෙනවා. ඉතින් type C තමයි එන්නේ. මේ type C කේබල් එක හරහා අපිට මේක ඉතාමත් පහසුවෙන් රීචාර්ජ් කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි රවුටර් එක ගැන කතා කරන්න තියෙන්නේ. ඔයාලට මේ රවුටර් එක මිලදී ගන්න අවශ්‍ය නම් මම අවශ්‍ය කරන links ටික දාලා තියන්නම්. ඒ වෙබ්සයිට් වල ඔයාලට පුළුවන් ගිහිල්ලා අරගන්න. මම ගන්නකොට නම් මේ රවුටර් එක සාමාන්‍ය රුපියල් 7500ක වගේ මුදලක් වුණා. නමුත් සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ රවුටර් එක මේ ගානට පාඩුද කියලා. මම හිතන විදිහට මේක මේ ගානට පාඩුවක් වෙන්නේ නැහැ. ඔයාලට මේකට ඔයාලට මොබයිල් එකට දාන data cards දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ඒ කියන්නේ මේක මොබයිල් රවුටර් එකක් විදිහට තමයි වැඩ කරන්නේ. ඔයාලගේ Wi-Fi රවුටර් එකට පාවිච්චි කරන පැකේජ් එක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා මම ඒක හරියටම දන්නේ නැහැ. මම නම් මේකට සාමාන්‍යයෙන් දාන්නේ ගොඩක් වෙලාවට Dialog website එක හරහාම ගිහලා තමයි පැකේජ් එක
ඇක්ටිව් කරගන්න පැකේජ් එක තමයි ඇක්ටිව් කරන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මේ රවුටර් එක ගැන මට ඔයාලත් එක්ක කතා කරන්න ඕනේ උනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ රවුටර් එක අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මම දීලා ලින්ක් වලින් ගන්න. මම හිතනවා මේ රවුටර් එක ගැන ඔයාලට දැන් අයිඩියා එකක් ඇති කියලා. ඉතින් මේකේ 5G ගැන කතා කරොත් මේකේ 5G කියලා කිව්වට මේක 5G available තියෙන device වලට විතරයි 5G ලබා දෙන්නේ. නැත්නම් මේක 4G විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මම නම් හිතන්නේ මේක මේ 5G කියලා ගාලා තියෙන්නේ මෙයාලගේ මාකටිං ට්‍රික් එකක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේක කියන්න වරදක් නෑ දැනට. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. අනිවාර්යෙන් වීඩියෝ වැදගත් වුණා නම් ඔයාලගේ යාළුවන්ට වීඩියෝ එක ෂෙයා කරන්න. අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න සහ ඔයාගේ අදහස පල්ලෙහා comment section එකෙන් දාගෙන යන්න. එහෙනම් අදට මේ වීඩියෝ එකෙන් නවත්තනවා. ඉතින් හම්බෙමු තවත් අලුත් වීඩියෝ එකකින්.